සුබ දවසක්. අද අපේ ගෞරවනීය වීඩියෝ වෙනුවෙන්නේ ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාසයේ ස්වර්ණමය යුගයක් සටහන් කළ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහ නායක ස්වාමීන් වහන්සේ වෙනුවෙනි. එහි පැවිදි සැමගේ ආධ්‍යාත්මික ජීවිතයට නම් මගක් විවර කළ ත්‍රිපිටකාධාරී ශ්‍රේෂ්ඨ ධර්ම ග්‍රන්ථ කතුවරයාණන් වහන්සේ ලෙස උන්වහන්සේව හඳුන්වා දෙන්න පුළුවන්. රේණුකානේ චන්දවිමල නාහිමියන් උපත ලබන්නේ 1897 ජූලි මාස 19 වන දින රයිගම් කෝරළයේ රේරුකාන ග්‍රාමයේදීය. ගිහි නාමය වූයේ රූබල් ගුණවර්ධනය. පාසල් අධ්‍යාපනයෙන් පසු නව හැවිරිදි වියේදී එනම් 1906 වසරේදී උන්වහන්සේ බුරුම ජාතිකයෙකු වූ විනයාලංකාර හිමියන් යටතේ පැවිදි දිවියට ඇතුළත් වුණා. වසර දෙකකින් පසු වැඩිදුර ධර්ම ශාස්ත්‍ර හැදෑරීම සඳහා උන්වහන්සේ වර්තමාන මියන්නාමය වන බුරුමය වෙත වැඩම කළා. නාහිමියන් බුරුමය ගත කළ දසවසරක කාලය උන්වහන්සේගේ ශාසනික ජීවිතයේ වැදගත්ම අවධියක් විය. බුරුමයේ විසු විද්වත් භික්ෂුන් වහන්සේලා යටතේ උන්වහන්සේ ත්‍රිපිටකය විශේෂයෙන්ම ගැඹුරු අභිධර්ම පිටකය මෙන්ම භාවනා ක්‍රම පිළිබඳ විශිෂ්ටතම දැනුමක් ලබා ගන්නා ලදී. 1917 වසරේදී උන්වහන්සේගේ එහිදී උපසම්පදාව ලබා ගත්තා. 1918 වසරේදී ලංකාවට යලි වැඩම කළ චන්දවිමල හිමියන් දෙමටගොඩ විසුද්ධාධාරාරාමයේ වැඩ සිටින සමයේදී අභිධර්ම ඉගැන්වීම ආරම්භ වූහ. උන්වහන්සේගේ ශාසනික මෙහෙවරේ ප්‍රධානතම අංගයක් වන්නේ පොදු ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි අවුරෙන් රචනා කළ ධර්ම ග්‍රන්ථ සමූහයයි. ත්‍රිපිටකයේ ගැඹුරු දහම් කරුණු අතිශයින් සරල සිංහල බසින් ලියා පළ කිරීම උන්වහන්සේගේ සුවිශේෂත්වයයි. චන්දවිමල නාහිමියන් විසින් රචිත ග්‍රන්ථ අදටත් ධර්ම ශාස්ත්‍ර හදාරන සහ ජීවිතයේ යථාර්ථය සොයන සැමට මහා උපකාරයක් වී ඇත. උන්වහන්සේගේ වඩාත් ප්‍රකට කෘති කිහිපයක් මෙසේය. බෞද්ධයාගේ අත්පොත, ගිහි ජීවිතයට අත්‍යවශ්‍ය මූලික ධර්ම කරුණු අඩංගු ග්‍රන්ථය. අභිධර්ම මාර්ගය සහ අභිධර්මයේ මූලික කරුණු. අභිධර්මයේ සරල බසින් උගන්වන විශිෂ්ටතම කෘති. විදර්ශනා භාවනා ක්‍රමය. භාවනාවට යොමු වන්නන්ට මනා මාර්ගෝපදේශයකි. චතුරාර්ය සත්‍ය සහ සුවිසි මහ ගුණය වැනි ග්‍රන්ථ බුද්ධ ධර්මයේ හරය මැනවින් පැහැදිලි කරයි. උන්වහන්සේගේ පොත්පත් කියවීමෙන් පමණක් පැවිදි දිවියට පිවිසි ගිහි පින්වතුන් සහ දුරාචාරයෙන් මිදී යහපත් ජීවිතයක් ඇරඹූ අය පිළිබඳ බොහෝ කතා අසන්නට ලැබෙනවා. රේණුකානේ නාහිමියන්ගේ චරිතයේ සුවිශේෂී ගුණාංග කිහිපයක් මෙසේය. අප්‍රමාණ නිහතමානී බව. උන්වහන්සේ කිසිවිටකත් තම දැනුමක් හෝ ගුණ ගැන උදම් ඇනුවේ නැත. අභිධර්ම විසරදයා. උන්වහන්සේ 20 වන සියවසේ ලංකාවේ පහළ වූ අභිධර්මයේ පිළිබඳ විශිෂ්ටතම පඬිවරයා ලෙස සැලකේ. සමාජ අවබෝධය. උන්වහන්සේ දිනපතා පුවත්පත් කියවූ අතර ලෝක තත්ත්වය පිළිබඳ අවධානයෙන් පසු වූහ. පිනට මුල් තැන් දීම. ජීවිතයේ අවසාන භාගයේදී දැස් නොපෙනී ගියද උන්වහන්සේ පින්කම් කිරීම විශේෂයෙන්ම උපන් දිනවල තුලාභාර දාන වැනි දේ සිදු කිරීම අත් නොලහ. ශාසනයට හා ලක්දිවට අනුපමේය සේවයක් කළ රේණුකානේ චන්දවිමල මහ නාහිමියන් 1997 ජූලි මාස 4 වන දින එනම් තම සියවස් පූර්ණයට දින කිහිපයකට පෙර අපවත් වී වදාළහ. උතුම් වූ ධර්මයේ සරලව ලොවට දායාද කළ රේණුකානේ චන්දවිමල මහ නායක ස්වාමින් වහන්සේට අපගේ নমස්කාරය. උන්වහන්සේගේ සදහම් මග ඔබට ජීවිතයටත් ආලෝකයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වීඩියෝව හොඳයි කියලා ඔයාටත් හිතෙනවා නම් channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් නැති bell සලකුණ click කරන්න. ඔබ සැමට තෙරුවන් සරණයි.